අයිබෝවන් හෙළ රස මිහිර channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්නේ උත්සව මේසයට සුදුසු ලාභ බෙදුමක්. අපි දැන් හදන අවශ්‍ය දේවල් බලමු. ඒ සඳහා මම ගස් ලැබු ගෙඩියක් ගත්තා, බී ලුණු ටිකක් ගත්තා, කහ ලුණු, කෑලි මිරිස්, සුදු ලුණු ටිකක් ගත්තා. දැන් මම කරන්නේ මේ ගස් ලැබු ගෙඩිය හොඳට සෝදගෙන එනවා. හොඳට සෝදලා ග්‍රේට් කරගන්නවා. හොඳට ග්‍රේට් කරගත්තා. ඒ ග්‍රේට් කරපු මිශ්‍රණයට ලුණු ටිකක්, කහ ටිකක් එකතු කරගන්න ඕන. කෝන් ෆ්ලවර් ටිකක් කලවම් කරගත්තා. කලවම් කරලා මේ භාජනයට ගන්නවා. ටික ටික ගන්න එකසරේට දාන්න එපා. එතකොට දියර හැදෙනවා. කෝන් ෆ්ලවර් දාපු භාජනයට මම කහ ටිකක් ලුණු ටිකක් එකතු කරා. දැන් මේක අපි වතුර හැදෙන්න කලින් හොඳට කලවම් කරගන්න ඕන. වැඩි දියර හැදෙන්න දෙන්න එපා. දියරවත් දේ ආවම ඔයාලා ඒක මිරිකලා පත්තරයක් උඩට දාලා තෙත හින්දලා ගන්න. දැන් මේක දැවටෙන්න හොඳට කලවම් කරලා අවශ්‍ය මිශ්‍රණය හදා ගන්නවා. මේක හදාගෙන තෙල් තාච්චියක් ලිපේ තියා ගන්න ඕන. තෙල් තාච්චියක් ලිපේ තියාගෙන මේ මිශ්‍රණය මිරිකලා අයින් කර ගන්නවා ඉස්සරලා. දැන් දානවා. තාච්චියට දාගෙන තාච්චියේ ටික ටික දානවා. තෙතමනේ බේරලා ටික ටික දාලා මේක බැද ගන්නවා. හොඳට බැදලා පත්තරයක් උඩට දානවා. තෙල් ගතිය ඉවත් වෙන්න. දැන් අපි එයින් කොටසක් ගන්නවා. අරගෙන අපේ කෑමට අවශ්‍ය ටික හදා ගන්න ඕන. දැන් කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් ටිකක්, ලුණු අවශ්‍ය නම් ලුණු ටිකක් ලුණු දාලානේ තියෙන්නේ. රම්පකර පිංච ටිකක් බැදගෙන, රටකජු ටිකක් බැදගෙන මේ මිශ්‍රණය හොඳට පොඩි කර ගන්න ඕන. මේක හොඳට පොඩි කරගෙන තමන්ගේ රස අනුව අපි දැන් බැදගත් ලුණු ටිකක්, ගස් ලැබු ටිකක් කලවම් කරගන්නවා. දැන් හොඳට කලවම් කරලා මේක හදා ගන්නවා. ඔයාලා මේ මිශ්‍රණයට මේකට කැමති නම් ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න. මගේ වැඩසටහන නැරඹුවට බොහොම ස්තුතියි. නැවත වෙන එකකින් හමු වෙමු.